අපි අද හදන්න යන්නේ දුම් තෙල් බත්. ඒකට ඕන හෝදලා වතුර පෙරාගත්ත හාල් ග්‍රෑම් 650ක් විතර තියෙනවා මෙතන. හොඳ හාල් జాතියකින් ගන්න ඕන. මේක රයිස් එකක් වගේ නෙහින්දා. මෙතන වැදගත්ම දේ තමයි දුම් තෙල්. මේ තියෙන දුම් තෙල් අපිට හොඳම දුම් තෙල් හම්බුණා. මේ තියෙන එක දුම් තෙල් සුදු පාටයි. එළඟ තෙල් ගත්තොත් ඒක කහ පාටයි හොයාගන්න පුළුවන්. ඊළඟට මේ තියෙන අවශ්‍ය දේවල් පොල් කිරි ටිකක් වැඩි වතුර ගන්න නැතුව ටිකක් වතුර දාලා මේ උකුවට හදාගනිපු පොල් කිරි මේකේ තියෙනවා ඊළඟට හොඳට හොදලා පිරිසිදු කරලා අරගත්ත මුදු රස් පලන් ටිකක් ග්‍රෑම් 80ක් විතර මෙතන තියෙන රට කජුත් ඒ ප්‍රමාණයෙන් වගේ හොඳ රට කජු අරන් තියෙන්නේ ඒ වගේම කරපිංච තියෙනවා රම්පේ තියෙනවා හොඳ ලොකු ලුණු ගෙඩි දෙකක් විතර හීන් වෙන ලියාගෙන තියෙනවා. අපි නම් ওই වගේ හැම කෑමකටම සුදු ලුණු දාන හින්දා සුදු ලුණු ගෙඩි 4-5ක් විතර ලියාගෙන තියෙනවා. ඊට අමතරව අවශ්‍ය වෙන ද්‍රව්‍ය විදියට මෙතන තියෙනවා කරාබු නැටි, කරද මුංගු, එතකොට මේවා නම් අඳුරන සමායට මේ ඉඟුරු පියලිය. මෙන්න මේ ද්‍රව්‍ය ටික තමයි ඕනේ වෙන්නේ. අපි බලමු දුම් තෙල් බතක් රහට හදාගන්නේ කොහොමද කියලා. මෙතන රහස තියෙන්නේ ඇත්තම දුම් තෙල් හම්බ වෙනවද කියන එක අනුව තමයි අපිට නම් ඇත්තම දුම් තෙල් හම්බුණා. මේ ඇත්තම දුම් තෙල් ඔයගොල්ලන්ට පේනවද? හොඳට සුදු පාටට තියෙන කහ පාට නෑ. තනිකර චීස් සුවඳක් තමයි මේකෙන් එන්නේ. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපි කරන්න ඕන මෙන්න මේම ටෙම්පරාදු කරගන්න සුදුසු භාජනයක් අරගෙන ලිප මත තියලා හොඳින් රච්චර ගන්න ඕනේ. එතෙන් දැන් මතක තියාගන්න ඕනේ මේකේ හාලුත් දාලා ටෙම්පරාදු කරන හින්දා හාලුත් දා ගන්න තරම් ප්‍රමාණවත් ඉඩ තියෙන භාජනයක් ගන්න ඕන. දැන් අපේ භාජනය රත් වෙලා නිසා අපි ගාව තියෙන ගිතෙල් ටික එකට හොඳට දාලා ඉස්සෙල්ලා දිය වෙනකන් ඉන්න ඕනේ. මෙන්න තෙල් එක හොඳින් රත් වුණාන් පස්සේ අපි ඉස්සෙල්ලාම අර ලියාගත්ත ලුණු ඔක්කොම දාන්නේ නැහැ. ලුණු වලින් පොඩි ප්‍රමාණයක් දා ගන්නවා ටෙම්පරාදුවට. ඊළඟට කරපිංච අපි ටිකක් වැඩියෙන් දා ගන්නවා. මොකද කරපිංච කන එක කොහොමත් හොඳ නිසා. ඒ වගේම සම්පත් අපි මේකට ටිකක් එකතු කරලා සුපුරුදු පරිදි ටෙම්පරාදු කරගන්නවා සංවම් පාට වෙනකන්. ඒකටම අපි සුදු ලුණුත් අපි ටිකක් වැඩිපුර දා ගන්නවා. මේ හොඳට ගින්දර බොහොම අඩු කරලා තියෙන්නේ නැත්නම් මේක පිච්චිලා යනවනේ. ගින්දර හොඳටම අඩු කරලා තියෙන්නේ. ඉතුරු සුදු ලුණු ටිකක් අපි මේ විදිහට මේකට දාගෙන ගින්දර අඩු කරලා රන්වන් පාට වෙනකන් හොඳින් බෙද ගන්න ඕන. දැන් මේ අපේ ටෙම්පරාදුව රත් වේගෙන් රන්වන් පාට වේගෙන් එනවා. ඒකට අපි ගින්දර අඩු කරලා හොඳට මේක ටෙම්පරාදු කරගන්න ඕන. තව ටිකක් කෙලෙන්නේ මේක නියම පදමට එනකම්. හරි. අපි ඒකට කරාබු නැටි කීපයක් කරද මුංගු කරල් තුනක් විතර ඒ වගේම අපි ඉස්සෙල්ලා පෙන්නුවා වගේම ඉඟුරු පියලේ ස්වල්පයක් දාලා අපි මේ විදියට ටෙම්පරාදු කරගන්න. දැන් නම් අපිට හොඳ සුවඳකුත් එනවා මේකෙන්. දැන් අපි අර හොදලා වේලගත්ත හාල් ටික වේලගත්තයි කියන්නේ අවුවේ තියලා නෙමෙයි වතුර පිරෙන්න විනාඩි 20ක් විතර තියෙන හාල් එක මේ ටෙම්පරාදුවට මේ විදියට එකතු කරගන්න. මේ ඔයගලන්ට ඇහෙනවා ඇති මේක සද්දේ හොඳට මේ තෙලේ ටෙම්පරාදු වෙන සද්දේ ඇහෙනවා. අපි මේ විදියට අර ටෙම්පරාදුවට හොඳට හාල් ටික දාලා හොඳට ටෙම්පරාදු කරනවා. එතකොට මේ තියෙන ගිතෙල් ටික මේ හාල් ඇටවට බී ගන්නවා හොඳට. කියන්නේ හොඳට උරා ගන්නවා. විනාඩි 5ක් 6ක් විතර මේව ටෙම්පරාදු කරගත්තාම මේක වැඩි වෙලාවක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ පේනවද කියලා නම් මම දන්නේ නැහැ. මේ බතේ හොඳට තෙල් ගතිය පේනවා. හොඳට තෙල් පාට පේනවා මේකේ. දැන් අපි ලිප නිවලා තව දුරටත් මේක හොඳට කවලම් කරගන්නවා. එතකොට විශේෂයෙන්ම කියන්න ඕන ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලනකොට මේ වීඩියෝ එක එඩිට් කරලා තියෙන නිසා
මෙතෙන්ට ගතවන වෙලාවල් ඔයගොල්ලන්ගේ වෙලාවල් විදියට ගන්න එපා. ඒතර විනාඩි 5ක් විතර ටෙම්පරාදු කරන්න ඕන කිව්වට සමහර මේ වීඩියෝ එකේ පොඩි වෙලාවක් ඇතුළට හේතුව වීඩියෝ එක මැදින් එඩිට් කරලා තියෙන එක. ඒ කියන්නේ කියපු වෙලාවල් ගන්න මිසක් මේ වීඩියෝ එකේ ගත වෙච්ච වෙලාවල් මේක හදනකොට කොයි වෙලාවකවත් ගන්න එපා. අපි ඉස්සෙල්ලා ටෙම්පරාදු කරගනිමු හාල් එක. මෙන්න මේ විදියට රයිස් කුකර් එකට දාගන්නවා. ලිපේ තියලා හදන්නත් පුළුවන්. අපි මේ වෙලාවේ රයිස් කුකර් එක තමයි පාවිච්චි කරන්නේ. බලමු කොහොමද කරගන්නේ කියලා. හරි. දැන් අපි මේ බත ලස්සනට හිටින්න ඕන නිසා කහ ස්වල්පයක් එකතු කරගන්නවා. මේ ප්‍රමාණය අපි කහ එකතු කරගන්නවා. ඒක Tamanට කැමති විදිහට කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. ඒ පාර අපි මේකට ලුණු ස්වල්පයකුත් එකතු කරගන්නවා. අපි නම් සිහින් ලුණු කැට වලින් දාන්නේ. ලුණු කැට හරි කුඩු හරි කැමති දෙයක් මේකට එකතු කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා අපිට පෙන්වන්න බැරි වුණා. ඒ වුණාට අපි ගම්මිරිස් ඇට පිටින් පොඩි ප්‍රමාණයක් එකතු කරගන්නවා. එතකොට ගම්මිරිස් ඇටත් එක්ක හැපෙනකොට මේකේ රස හොඳ නිසා. ඊළඟට අපි මේකට අර ඉස්සෙල්ලා පෙන්නපු එකේම ටෙම්පරාදුවට අරගෙන ඉතුරු වෙච්ච රම්ප ටික දාගන්නවා. අපි මේකට බත ඉදෙන්න ප්‍රමාණවත් පරිදි උණු වතුර එකතු කරගන්නවා. උණු වතුර එකතු කරගත්තාම තමයි බත හොඳට පැහිලා එන්නේ. සහ ඉක්මනට මේක බත පැහෙන්නේ. වතුර දානකොට මතක තියාගන්න ඕන අපි බත යම් ප්‍රමාණයකට පැහුණාන් පස්සේ මිටි කිරිත් එකතු කරන හින්දා වෙනද බත උයන්න දාන ප්‍රමාණයට වතුර දාන්න නැතුව ඊට වැඩිය අඩුවෙන් ප්‍රමාණය බලලා වතුර දාගන්න ඕන. ඊළඟට ඒක තමයි මෙතන විශේෂම කාරණේ. නැත්තම් මේ ගොඩක් කිරිබඩිය තේරෙ එන්න පුළුවන්. ඒකින්ද වතුර අඩුවෙන් දාන්න ඕනේ. ඒ වගේම උතුරන් නැති වෙන්න තියාගන්න ඕනේ. ඉතිරුව අපි අර ටෙම්පරාදු කරපු එකේ තෙල් ටික තමයි, ඒ කියන්නේ මේ ගි තෙල් ටික තමයි ඉතිරිලා යන්නේ බත පැසෙනකොට. ඒකින්ද මතක ඇතුවම බතේට වතුර අඩුවෙන් දාගන්න ඕන. දැන් අපි අවශ්‍ය ප්‍රමාණයට වතුර යොදාගෙන තියෙන්නේ. දැන් මේක අපි රයිස් කුකර් එකේ ගහන්නයි හදන්නේ. අපේ බත හැදීගෙන එන නිසා අපි ඒකට මිටි කිරි ටිකකුත් එකතු කරගන්නවා. ඒක තමයි බත රසට තියෙන. දැන් උනත් බත කන්න පුළුවන් පදමට පැහිලා තියෙන්නේ. ඒ උනත් තව ටිකක් බත තැම්බෙන්නත් ඕන. එතකොට මේ කිරි ටිකෙන් ඒක මේ තැම්බිලා හරියාවි. හොඳට බලන් කරලා ආයි අපි රයිස් කුකර් එකේ බත පැහෙන්න අරිනවා. ඉතල දෙන්නේ අර දුණු තියාගෙන ඉන්න කිරි දෙකක් විතර හොඳ ලොකු ඒ දුණු ටිකක් මෙන්න හොඳට බැද ගන්නවා. බැදගත්තු දුණු ටික බතර උඩින් දාලා කවලම් කරන්න තමයි මේ හදන්නේ. අපි ඉස්සෙල්ලා ලුණු ටික බැදගමු බලන්න. අපි අර ඉස්සෙල්ලා බැදගනිපු ලුණු ටික මේ වගේ උඩින් ලස්සනට දා ගන්නවා. මේ ඉස්සෙල්ලා බැදගනිපු ලුණු ටික තමයි දාන්නේ. අපි මේ ඊළඟට දාගන්නේ මුදු රස බලන් ටික. ඒක බතේ රසනේ මද ප්‍රමාණයට රත් වෙනවා. ඒක තැම්බෙන්න උවමනා දෙයක් නෙමෙයි. අමුෙන් කන්න පුළුවන්. ඒකින්ද මේ ලස්සනට දාගන්නවා. හරි දැන් බලමු ඊළඟට මොකද්ද කරන්නේ. ඊළඟට මේ තියෙන්නේ බෙදපු රටකජු. බෙදපු රටකජු ටිකත් අපි මේ වගේ ලස්සනට දාගන්නවා. දැන් අපේ චූටි බබා මේක කන්න බලාගෙන ඉන්නේ ළඟට වෙලා. මේ වගේ ලස්සනට අර ඇහුණ hina වෙලා දුවනවා. දාගත්ත දැන් බලන්න කොච්චර ලස්සනයිද කියලා. එහෙනම් අපේ වීඩියෝ එක බැලුව ඔයගොල්ලෝ ඔක්කොටම බොහොම ස්තුතියි. බලන්න ලස්සනයිද කියලා අපි ආරාධනා කරන ඔයගොල්ලන්ට උයලා රස බලලා ඒ රස ගැන අපිට කමෙන්ට් එකක් දාවි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ආයෙ පස්සේ හම්බෙමු. බොහොම ස්තුතියි. මේ කෑම හදලා ඉස්සෙල්ලාම අපේ චූටිට තමයි දුන්නේ. මේ අපේ චූටි අපි හදපු කෑමේ රහ බලන විදිහ. චූටි හොඳයිද? රහයි නම් රහයි කියන. මම කතා කරන්නෙත් නෑ චූටි ඒ බත් එක කනවා. කනකොට කතා කරන්නේ නෑ.
ඇහුණනේ කීයේ පුතේ?